කලකට පෙර විජය නැමැති රාජකුමරු හා ඔහුගේ අනුගාමිකයින් මුහුද මගින් ගමන් කර ශ්‍රී ලංකාවේ රත්තරන් වෙරළට පැමිණියහ. ඈත වනපලාතකදී විජය හමු වුණේ රහස් මේ යක්ෂිනියක් වූ කුවේනියාව. ඇය ඔහුට සෙවණැල්ලෙන් නිරීක්ෂණය කළාය. විජය සහ කුවේණී එකතු වී මිනිසුන් හා යක්ෂයෝ එක්කර නව යුගයක සාමය හා එකමුතුව ගෙනාවාය. නමුත් භාග්‍ය වෙනස් විය. විජය කුවේනියාව අත්හැර තම රාජ්‍ය ශක්තිමත් කිරීමට නව රැජිනක් තෝරාගත්තාය. විජයගේ වීරත්වයෙන් සහ ඔහුගේ වංශයෙන් උපන් සිංහය දරුණු හා ධෛර්යයේ සංකේතය වූ අතර එය සිංහල ජනතාවගේ හදවත විය. සියවස් ගණනක් පසුව එම සිංහ ලාංඡනය සිංහල ජනතාවගේ ජාතික කොඩියෙහි ගරු සංකේතය විය. ඒකත්වය, බලය හා උරුමය නියෝජනය කරමින්. අද දිනත් සිංහ කොඩිය ශ්‍රී ලංකාවෙහි උස්සට පාවෙයි. එය ධෛර්යයේ, ඉතිහාසයේ හා එකමුතුවේ අතීත සම්මතයකි.